Hi dreamers, welcome back to our YouTube channel. ඔන්න අද අපි යන්න හදන්නේ රුමේනියාවල අපි ගොඩ කාලෙක ඉඳන් යන්න ආසාවෙන් හිටපු ලෝකෙම ප්‍රසිද්ධ ට්‍රාන්ස්ෆර්ගරෂාන් රෝඩ් එකේ ගමන. සිබිව් වල ඉඳලා තමයි අපේ ගමන පටන් ගන්නෙ. මුලින්ම කියනවා නම් පාර දෙපැත්තේ තියෙන හරිත වනාන්තර, කඳු සහ පුංචි ගම්මාන අතරින් තමයි අපේ ගමන ඔන්න පටන් අරන් අපි දැන් යන්නේ. ගමන ටික ටික ඉහළට යද්දී අපේ වටපිටාවත් ඔන්න ටික ටික වෙනස් වෙනවා. පහලින් තිබුණු වනාන්තර වෙනුවට දැන් අපිට පේන්න පටන් ගන්න විශාල කඳු, ඒ වගේම තමයි කඳු අතරින් යන මේ සුන්දර පාර. ට්‍රාන්ස්ෆර්ගරෂාන් කියන්නේ සාමාන්‍යයෙන් එක තැනක ඉඳන් තවත් තැනකට යන්න තියෙන පාරක් විතරක්ම නෙමෙයි. මේක නම් වෙනම ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකක්. පාරේ එක පැත්තක දැවැන්ත කඳු, අනිත් පැත්තෙන් ගැඹුරු නිම්න, ඒ අතරින් වංගු වෙමින් ඉහළට යන පාර. ඇත්තටම කැමරා කාචයට අසු වෙනවට වඩා මේක ඇස් දෙකෙන් බලද්දි මාරම ලස්සනක් තියෙනවා. උඩට යන්න යන්න සීතලත් හොඳටම වැඩි වෙනවා. මොකද අපි උදේ පාන්දර 5ට තමයි අපේ ගමන පටන් ගත්තේ. ඇත්තටම අපි හිතුවේ නෑ මෙච්චර සීතලක් තියෙයි කියලා. අපි ඇඳගෙන ගිය ඇඳුමුත් ඇත්තටම ෆුල් කවර් වෙන්න නෙමෙයි අපි අඳන් ගියේ. මොකද සීතල නැති වෙයි කියලා හිතුන නිසා. ඒ වුණාට කන්ද මුදුනට යනකොට මාර්ම සීතලක් තියෙන්නේ. ගමන අතරමඟදී හම්බෙන චූටි චූටි දිය ඇලි, කඳු අතරින් ගලාගෙන යන වතුර, හරිත තනබිම්, ඒ වගේම මේ විශාල මවුන්ටන් විව් එක නිසා මොහොතක් නැවතිලා බලන්න හිතෙන තරම් මාරම ලස්සනයි මේ ගමන. ඒ අර පැත්ත ලස්සන. මේක එවන්න නම් ලස්සනද තියෙන්නේ. පොඩ්ඩක් අපේ කාර් එක දෙන්න පැයක් විතර ඉන්න වෙයි. එදී අපිට හම්බෙන තවත් ලස්සනම දසුන තමයි මෙන්න මේ ලේක් එක. කඳු මුදුනේ මේ දැවැන්ත කඳු අතර පිහිටලා තියෙන බලා ලේක් එක දැක්කම ඇත්තටම හිතා ගන්න බැරි තරම් මාරම ලස්සනයි. වැව් වටේටම තියෙන කඳු, ඒ කඳු අතරින් පේන වලාකුළු, සීතල සුළඟ, මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙද්දි දැනෙන්නේ හරිම මැජිකල් ෆීලිං එකක්. මෙතනට ඇවිල්ලා ටික වෙලාවක් නිහඬව මේ දර්ශනය දිහා බලන් ඉන්න එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි ෆොටෝ ගන්නත් වීඩියෝ කරන්නත් අමතක කරේ නෑ හැබැයි. මොකද මේ වගේ තැනක් දැක්කම මේ මතකය අපිත් එක්ක තියාගන්න හිතෙනවා. මේක ලස්සනයි මේකේ පාරනේ. යා මේක ගන්න දෙයක්ක. අපේ දෙවෙනි මැග්නට් එක සම්පූර්ණයි. මේ පාර හදලා තියෙන්නේ කඳු අතරින් නිසා මේ ගමන පුරාවටම අපිට හම්බෙන්නේ එක එක විදිහේ මවුන්ටන් ලෑන්ඩ්ස්කේප්. සමහර තැන්වල වලාකුළු අපිටත් පහලින් තියෙනවා. සමහර තැන්වල කඳු මුදුන් වලාකුළු වලින් වැහිලා. මේ ගමනදී වෙදර් එකත් මාරු වෙනවා. එක මොහොතකට හොඳට හිරු එළිය තියෙනවා. තව ටිකකින් ඉස්සරහට ගියාම සීතල වලාකුළු අතරට යනවා. ඒකම තමයි මේ ගමන ස්පෙෂල් කරන්නේ. මොකද මේකෙදී අපි අන්තිමට නතර වෙන ඩෙස්ටිනේෂන් එකටත් වඩා
අපි යන අතරමඟ හම්බෙන ගමන ඒ පාර මාරම සුන්දරයි. ඉතින් මේ කැමරාවෙන් දකින්නට වඩා ඒක ඇස් දෙකෙන් දකිනකොට එතන පුදුම මාරම ලස්සනක් තියෙන සහ ඒ ෆීලින් එක කියන්න බැරි තරම්. මොකද ඒක ඇස් දෙකෙන් දැකපු කෙනෙක් තමයි ඒක හරියටම විඳින්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ කඳු අතරින් යන පාර. කඳු වලාකුළු වෝටර්ෆෝල් එතකොට ලේක් ඒ වගේම තමයි මේ වංගු වෙමින් යන පාර. මේ හැම දෙම මේ එකම ගමනකදී අත්විඳින්න අපිට පුළුවන් වුණා. ඉතින් අපිට මෙතෙන්ට ආවහම දැනුම් දෙයක් තමයි අපි ට්‍රැවල් කරන්න තැනක් බලන්න විතරක් නෙමෙයි අලුත් මතකයන් එකතු කරගන්නත් කියලා. hot chocolate. මේ වගේ view එකක් ඉඳගෙන hot chocolate එකක් බොන්න. අර උඩ කියන්නේ මේකයි හැබැයි මේක අර සීතල යන්නත් එක්ක මරු. මේ අර මේ අත රත් වෙනවනේ. අල්ල පිට ළඟ උඩ කියන්නේ කසෝගේ hot chocolate සීතලයි. අපේ එක රස්නේ. ඉතින් අද අපි මෙන්න මේ රෝඩ් ට්‍රිප් එක විතරක් නෙමේ අපේ ගමන අතරමඟදී අපි තවත් හරිම ඉන්ට්‍රස්ටිං තැනකට ගියා. ඒ තමයි මේ බම්බුරා පාක් එක. මෙතනට ඇතුල් වෙද්දිම අපිට මුලින්ම දැක ගන්න ලැබෙන්නේ හැමෝගෙම අවධානය ගන්න අප්සයිඩ් ඩවුන් හවුස් එක. මෙතන සම්පූර්ණයෙන්ම ගෙදරක් උඩ යටි කුල් කරලා තමයි හදලා තියෙන්නේ. ඇතුළට ගියාම හැම දෙයක්ම අමුතු විදිහට පේනවා. මේක පොඩි ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටියන්ටත් එන්ජොයි කරන්න පුළුවන් තැනක්. මෙතන ගෙදර ඇතුළට ගියාම ෆර්නිචර්, කිචන් එක, බෙඩ්රූම් වගේ දේවල් පවා අප්සයිඩ් ඩවුන් විදිහට තියෙන නිසා ෆොටෝස් සහ වීඩියෝ ගන්නත් හරිම ෆන් තැනක්. टीवी के तने पे तने कैमरा तने पे दाल අනිත් පැත්තේ කැමරා ආවා ඒක බරුව බර ඉස්සර තියෙනවා පාස්තර එන්නකෝ मैं नेस्ले बोल जाती हूँ नेस्ले बोल जाती हूँ ඒ වගේම බම්බුරා පාක් එක වටේ තියෙන නේචර් එකත් හරිම ලස්සනයි. කඳුකර පරිසරයත් එක්ක නිස්කලංකව ටික වෙලාවක් ගත කරන්න පුළුවන්. අපිට නම් මෙතන ලැබුණේ ට්‍රැවල් එක අතරමඟදී අන්එක්ස්පෙක්ටඩ් විදිහට හමු වුණු හරිම ෆන් එක්ස්පීරියන්ස් එකක්.
ඉතින් බියටිෆුල් මවුන්ටන් රෝඩ් එකක් එක්ස්ප්ලෝර් කරන ගමන් මේ වගේ යුනික් ප්ලේස් එකකටත් ගොඩ වෙන්න ලැබුණ එක අපේ ගමන තවත් ලස්සන කරා. මෙතන පුංචි අයට ලොකු අයට ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් පවා තියෙනවා. ඒ වගේම පුංචි සූ එකකුත් තියෙනවා. අපි ආවෙලාවේ දැකපු දෙයක් තමයි මෙතන රැබිට් හවුස් එකේ ඉන්න හාවෝ පුංචි අය ඇවිල්ලා අල්ලනවා. ඉතින් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම රුමේනියා එනවනම් මෙන්න මේ ප්ලේස් වලට ඇවිල්ලා ඔයාගේ මතක පොතට මේ මතක එකතු කරගන්න අමතක කරන්න එපා. ඔන්න ඔය විදිහට තමයි අද අපේ ට්‍රැවල් ඩේ එක ගත වුනේ. ඉතින් මාරම සතුටුයි වෙනම එක්ස්පීරියන්ස් එකක්. හිතුවේ නැති ලස්සන views අද අපිට බලන්න පුළුවන් වුණා. ඒක අපේ මතක පොතට කවදා හරි දවසක බලන්න අපි මේ විදිහට වීඩියෝ එකක් කරලා තියාගන්න ඕන කියලා හිතුණා. ඇත්තටම ඒක මාරම ලස්සනයි. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.